කෘතිම බුද්ධි වැඩසටහනකට අදාළව තාක්ෂණික ලෝකයේ දැවැන්තයන් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත් වූ අතර එයට ලෝක ප්‍රකට තාක්ෂණ ශාස්ත්‍රයේ ව්‍යවසායකයෙකු වන ශ්‍රී ලාංකිකයෙකු වන චමත් පලිහපිටිය සහභාගී වෙලා තියෙනවා. එරට වාර්තා පවසන්නේ මයික්‍රෝසොෆ්ට් සමනිර්මාතෘ බිල් ගේට්ස්, මේටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චේ, Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් ඇතුළු තාක්ෂණ ශාස්ත්‍රයේ දැවැන්තයන් ගණනාවක් මෙයට සහභාගී වූ බවයි. කෙසේ වෙතත් ට්‍රම්ප් සමග මේ වන විට පවතින විරසකේ හේතුවෙන් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ වරක් ට්‍රම්ප්ගේ දවල මන්දිරේ DOGE කාර්යාලයේ ප්‍රධානියෙකු වුණු ඒලොන් මස්ක් මෙයට සහභාගී වෙලා නැහැ. තාක්ෂණ ශාස්ත්‍රයේ දැවැන්තයෙකු ලෙස මෙම අවස්ථාවට ඇරයුම් ලද සෝෂල් කැපිටල් නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරී ඕන්ලයින් පොඩ්කාස්ටි සමාජිකයෙකු සහ සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන 49 හැවිරිදි චමත් පලිහපිටිය ශ්‍රී ලංකාවේ ඉපිද කැනඩාවට සංක්‍රමණය වී පසුව ඇමරිකාවේ පදිංචි වූ කැනේඩියානු ඇමරිකානුවෙක්. වයස 26 දී අන්තර්ජාතික ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණ සමාගමක ලාබාලම උපසභාපතිවරයෙක් ලෙස පත්වන චමත් පසුව මාර්ක් සකර්බර්ග්ගේ ආරාධනයෙන් Facebook සමාජ ජාලයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී ධූරයේ කටයුතු කරනවා. ඒ වගේම ඔහු ඇමරිකාවේ වෘත්තීය පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors කණ්ඩායමේ සම අයිතිය හිමි කරගෙන තියෙනවා. පසුව ඔහු සෝෂල් කැපිටල් නමින් ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් ආරම්භ කරනු ලබනවා. තාක්ෂණ ශාස්ත්‍රයේ දැවැන්තයෙකු ලෙස ප්‍රකට චමත් ප්‍රාග්ධන සැපයුම්කරුවෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස නමක් දිනාගත් බිලියනපතියෙක්. 2023 වන විට චමත්ගේ වත්කම දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්ම වූවා. ඉතින් අද වෙනකොට මුළු ලෝකෙම දන්නා තාක්ෂණික දැවැන්තයෙක් විදිහට චමත් පලිහපිටිය වැජබීම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් අභිමානයක්.